දැන් මේ සූදානම් වෙන්නේ රසායනික කෝෂයක් හදන්න. එහෙම නැත්නම් සරල කෝෂයක්. ඒ සඳහා මං ගාව තියෙනවා සල්ෆියුරික් අම්ලය, සිංතාඩුව, කොපතාඩුව. ගැලනෝමීටරයක් තියෙනවා. මොකටද ගැලනෝමීටරයක් ඕන වෙන්නේ? කරන්ට් එක හැදෙනවද කියලා බලන්න. එහෙනම් ඔයත් එන්න මේ සරල කෝෂය තුල කරන්ට් එක හැදෙනවද කියලා බලන්න. එහෙනම් මම සිංතාඩුව සහ කොපතාඩුව සල්ෆියුරික් ද්‍රාවණයට දානවා. වැඩි වෙලාවක් දාන්නේ නැහැ. මොකද ගැලනෝමීටරේ කටුව ඉක්මනින්ම උත්ක්‍රමණය වෙන නිසා මම ඉක්මනින්ම ගන්නවා. ඒ වගේම මේ අතර ඔයා බලා ගන්න සිංතාඩුවේ ආසන්නයේ සල්ෆියුරික් ද්‍රාවණයේදී මොන වගේ රසායනික ක්‍රියාවලියක්ද සිදු වෙන්නේ. දාපු ගාම දැක්කා නේද? ගැලනෝමීටරේ කටුව කරගෙනවා. මේ එහෙනම් මේ තුල කරන්ට් එක හැදෙනවා. මොකද ගැලනෝමීටරේ කටුව කරගන්න පුළුවන් විදුලියට විතරයි.